ඉතින් අපිට මුලින්ම කතා කරමු ඇයි අපි අපනයනය කරන ව්‍යාපාරයකට මේ වෙද්දි අවධානය යොමු කරන්න ඕන කියලා. ඉතිං ඔගොල දන්න ඇති මේ වෙනකොට රැකියා ශේත්‍රයේ විවිධාකාර පෙරලි වෙන කාලයක් මේක. තාක්ෂණික වශයෙන් ගෝලී වශයෙන් විවිධාකාර ලොකු වෙනස්කම් ගොඩක් වෙනවා. ස්තිරයි කියලා කියන්න පුළුවන් රැකියාවක් නැතිම තරම් මේ වෙනකොට. ඉතින් ඒකත් එක්කම අනි පැත්තෙන් අපිට පේනවා නිෂ්පාදන ශේත්‍රයෙන් විවිධාකාර ව්‍යාපාර පැතිවලින් එක ට්‍රෙන්ඩ්ස් එනවා. ඒවගේම ව්‍යාපාර කරන අයට දීර්ඝ කාලයක් යනකොට හොඳ තත්ත්වයකට එන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක ඔයාටම ටිකක් හොයලා බලන්න පුළුවන්. මීට ටික කාලෙකට කලින් ව්‍යාපාර පටන් ගත්ත අය සහ වර්තමානය වෙනකොට ඒගොල්ලන්ට තියෙන වටිනාකම මොනවගේද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකට ප්‍රධානතම හේතුව තමයි මේ වෙනකොට වෙළඳ ආර්ථිකයක් වෙලා තිබ ගෝලිය ආර්ථිකය ටික ටික නිෂ්පාදන ආර්ථිකයක් දක්වා තල්ලුවමින් තියෙන එක. සෑහෙන කාලයක් හොඳට කරගෙන යන්න පුළුවන් බයනැතුව අනාගතය වෙනුවෙන් තියන්න පුළුවන් පියවරක් තමයි ඔයාට මේ වෙලාවේ එක්ස්පෝර්ට් බිස්නස එකක් පොඩියට පටන් ගන්න එක. මාසකට ප්‍රොඩක්් 5-6ක් සෙල් කළත් ප්‍රශ්නයක් නැහැ. කාලයක් යනකොට ඔයාට හිතාගන්න බැරි තරන් ලොකු වාසියක් ඔයාට එතනින් හම්බ වෙනවා. එහෙනම් මං හිතනවා ඔයාට එක්ස්පෝර්ට් බිස්නසයක් කරන එක වාසිය මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතිං ඒකත් එක්කම අනෙකුත් වාසිටිකත් අපිට තියෙනවා ඒවා මතක කරන්න බැහැ. ඔයාලා දන්නවා රැකියාවකට වඩා ව්‍යාපාරයක තියෙන වාසි. ඒකට ස්තිරයි දීර්ඝ කාලයක් කරන්න යන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඔයාගේ පාලනය තියෙන වගේ සාමාන්‍ය වාසිත් ඔයාට ව්‍යාපාරයක් කරද්දි ලැබෙනවා. ඊළඟට අපි කතා කරමු මේකට කොච්චර ලොකු වියදමක් යනවද කියලා. ඉතින් වියදම ලොකු වියදමක් වේවි කියලා තමයි ගොඩ දෙනෙක් ව්‍යාපාරය කරන්න ඇත්තේ. නමුත් ඇත්තටම ව්‍යාපාරයක් කරන්න විශේෂයෙන් අපනයන ව්‍යාපාරයක් අර රුපියල් 15,000 20,000 පටන් ගන්න පුළුවන්. එතකොට වටින්න මේක ආරම්භ කරන එක මිසක් ඔයා කොච්චර මුදලක් යොදවනවද කියන එක නෙමෙයි. මොකද ආරම්භ කලාට පස්සේ තමයි අපිට මාකට් එකට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට බිස්නස් මන්ලත් එක කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔපචුනිටිස් හම්බෙන්නේ ඊට පස්සේ. එතකොට මෙතනදී පොඩියට හරි ආරම්භ කරන එක තමයි වැදගත් වෙන්නේ. හරි දැන් අපි ඔන්න එක්ස්පෝර්ට් බිස්නසයක් කරන්නත් කැමති කරන්න ආසාවකුත් තියෙනවා පොඩියට මුදලකුත් එකතු කරගත්තට පස්සේ ඊළඟට එන ප්‍රශ්න තමයි මොනවද අපි එක්ස්පෝර්ට් කරන්න කියලා. ඉතිං පහසුවෙන් පටන් ගන්න පුළුවන් එක්ස්පෝර්ට් වර්ග ගණනාවක් තියෙනවා. ඔගොල්ලෝ ප්‍රධාන වශයෙන් අහලා ඇති. කැමති නම් ඔයාට පුළුවන් මේ වගේ කුරුඳු අපනයනයට ඉන්වෝල් වෙන්න. ඉතිං කුරුඳු වගේ දෙයක් පටන් ගත්තහම ඇත්තටම ලංකාවේ කුරුදු වලින් අපිට හොඳ ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. මොකද ලෝකේ තියෙන හොඳම කුරුඳු විදියට විද්‍යාත්මකව සහතික වෙච්ච තහවුරු වෙච්ච කුරුඳු තමයි ලංකාවේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට essential oils එක්ස්පෝර්ට් කරන්න පටන් ගන්න පුළුවන්. essential oils කියලා කියන්නේ ශාකවල ඒ වගේම විවිධාකාර ශාක කොටස් වලින් ලබා ගන්න තෙල් වර්ග. ඉතින් කැමති නම් ඔයාට ඒ වගේ දෙයකින් ආරම්භ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මැණික් අපනයනයට වගේ දෙයකට පිවිසෙන්නත් පුළුවන්. ඉතින් හොඳ මැණික් ලබාගෙන ඔයාට ඒ වගේවා අපනයනය කරන්න ආරම්භ කරන්නත් පුළුවන්. හරි ඉතින් මේ වලට යන එක අනවශ්‍ය වියදම් වලට යනවා. මුලින්ම ලොකු මැෂින් එකක් ගන්න යනවා. මුලින්ම ලොකු ස්පේස් එකක් ගන්න යනවා. ඒක නෙමෙයි කරන්න ඕන. ඒව ඇවිල්ලා ව්‍යාපාරයේ අතරමැද අවස්ථා විතරයි. පළවෙනියටම ඔයා හරි නිෂ්පාදනයක් තෝරගන්න ඕන. පළවෙනි අවස්ථාවේදී ඔයා නිෂ්පාදන කීපයක් කරන්න try කළාට කමක් නැහැ. ඒක ආරම්භයක් විදියට මාකට් එකට ඔයාට වැඩිපුරම ඩිමාන්ඩයක් එන්න මොහොත්ද කියන එක බලන්න කීපයක් මුලින් try කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ඔයා එකක් තෝරගන්න ඕන මෙන්න මේ නිෂ්පාදනය මම දීර්ඝකාලීනව කරනවා කියලා.
එතකොට එහෙම නිෂ්පාදනයක් තෝරගන්න ඕන ක්‍රමය තමයි තමන්ට වාසියක් තියෙන නිෂ්පාදනයේ වාසියක් තියෙන ප්‍රොඩක්් එකක් තෝරගන්න එක. ගොඩක් අය කරන ඊළඟ වැරද්ද තමයි වෙන කෙනෙක් කරපු දෙයක් දිහාබල්ලා අරයා අර එක්ස්පෝර්ට්ය කරා එනම් මාත් යනවා ඒක කරන්න කියලා පටන් ගන්න. ඒක හොඳ දෙයක් නෙමේ. එයාට ඒක සාර්ථක වෙන්න පුළුවන් ප්‍රධාන හේතුව තමයි එයාට මොකක්කර නිෂ්පාදනය වාසියක් තියෙන එක. ඒ කියන්නේ එයාට පුළුවන්කමක් ඇති ඒක ලබාගන්න අඩුමිලට ලබාගන්න පුළුවන් ඇති. එම නැත්තම් මොකක් හරි කලින් දැනුමක් ඇති. එතවට අන්නේ නිසා යායක කරනවා හැබැයි ඒකම අපි කරන්න යනවනම් ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. අපි කරන්න ඕන අපිට නිෂ්පාදනයේ වාසියක් තියෙන දෙයක් තෝරගන්න එක. සමහරට ඔයා දන්න ඔයාගේ ගමේ වාට ලබාගන්න පුළුවන් නිෂ්පාදන ඇති. එම නැත්තවට දැනුමක් තියෙන දෙයක් ඇති. නැත ඔයා කරන්න ආස දෙයක් ඇති. අන්නේ වගේ නිෂ්පාදනයක් පළවෙනියටම සිලෙක් කරගන්න ඕන. දෙවැනි ස්ටෙප් එක තමයි ඔයා ඊට පස්සේ එක හොඳට හදාරන්න ඕන. මොකද අපි දැන් එක්ස්පෝර්ට් මාකට් එකට යනකොට මොන ප්‍රොඩක්ට් එක ගත්තත් ඒක යම් කිසි කොලිටිය එකක් තියෙනවා මේන්ටේන් කරන්න ඕන. ඒ අත්‍යවශ්‍ය කොලිටිය එක මොකක්ද? එතකොට බිස්නස් එක වෙන විදියක් තියෙනවන කෙරෙන විදියක් තියෙනවා. මාකට්වල ඒ ප්‍රොඩක්ට් එක ගන්න ක්‍රමයක් තියෙනවා. වෙළඳාම කරන කට්ටිය අලවි කරදි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අන්න එහෙම පොඩ මේක ස්ටඩි කරන්න ඕන. මොකක්ද මේක චේන් එක මේ සප්ලයි චේන් එක මොන වගේද යන්න කියන එක ඔයා චුට්ටක් ස්ටඩි කරන්න ඕන. ඊළඟට මං හිතනවා ප්‍රොඩක්ට් වර්ග කීපයක් හදාගන්න පුළුවන්නම් වටිනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කුළු බඩු කරනවා නම් ඒකට අදාළව ප්‍රොඩක්ට් වර්ග කීපයක් ඔයා එකතු කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාට මාකට් එකට දාන්න පුළුවන් වර්ග දෙකක් තුනක් අවම වශයෙන් හදාගන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාට ඊට පස්සේ තියෙන්නේ පොඩියට මාකට් එකට මේක ඇතුළත් කරන එක. ඔන්ලයින් මාකට් එකට දාන්න පුළුවන්. eBay ඉට්සි වගේව තියෙනවා. ඉට්සි නම් මං හිතන්නේ මේ වෙනකොට නැහැ. නමුත් eBay වගේ වෙයි දාන්න පුළුවන්. ඔයාට සෝෂල් මීඩියා වල මේක චුට්ටක් ෂෙයා කරන්න පුළුවන්. මේ ඔක්කොම කරලා හරියට බය කෙනෙක් සෙට් වුණාට පස්සේ ඔයාට ඩොකියුමන්ට් හදන්න පුළුවන්. ඩොකියුමන්ට් හදනවා කියලා මං කියන්නේ එක්ස්පෝර්ට් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්. ඉතින් මේ වෙනකොට එක්ස්පෝර්ට් එකට අවශ්‍ය කරන ලයිසන් එක කියලා අපි කියන්නේ ගොඩක් වෙලාට වැට් එක සහ කස්ටම් එක. මේ එක්ස්පෝර්ට් එකට අවශ්‍ය කරන මේ වැට් එක කස්ටම් එක හදාගන්න රජයේ ගාස්තු කිසිවක් අය වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට තියෙන ලොකු වාසියක්. හිතලා බලන්න ඉගෙන ලංකාවේ මාකට් එකකින් එළියට යන්න ආට කිසිම බැරිය එකක් නැහැ. හරි පොඩි දේවල් ටිකක් තියෙනවා මේකේ අපි ඉස්සරහට කතා කරමු. එතකොට ඒ වගේම තමයි ටැක්ස් එකනොත් ලොකු රිලීෆ් එකක් දීලා තියෙනවා. අද වෙනකොට ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තාම පළවෙනි ලක්ෂ 18 දක්වා ඔයාට ටැක්ස් එකක් නැහැ. එතකොට මේ ව්‍යාපාරය කරන්න එහෙම ලොකු බාධාවක් නැහැ. මොන තත්ත්වයේ කෙනෙක් හිටියත් හරියට ස්ටඩි කළොත් මේක ආරම්භ කරලා හොඳ ක්‍රමයකට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ඩීටේල්ස් ඇතුව කතා කරමු. ව්‍යාපාර වර්ග කීපයක් මම සිලෙක්ට් කරගෙන ඉන්නවා කතා කරන්න. මොකද මේක ඇවිල්ලා අපිට පොඩි ප්‍රොෆිට් මාජින් එකකින් පටන් අරගෙන ඊට පස්සේ මිලියන් ගාණක් දක්වා ඒක ස්ථාවරව ගෙනියන්න පුළුවන් විදිය ව්‍යාපාරයක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.